කට්ටිය ගොඩක් ඇහුවා මේ AI වීඩියෝ එකක් කරන්නේ කොහොමද කියලා දෙන්න කියලා. ඉතින් අපි මූලික එකෙන් පටන් ගත්තොත් මෙන්න මේ අපිට පුළුවන් ඇත්තටම ඉංග්‍රීසි දැනුම එච්චර අවශ්‍ය නැහැ. අපි මේක සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්. දැන් මට හිතුණා මගේ concept එක මට හිතුණා මෙන්න මේ දැන් මේක මම හදපු ආර්ට් වර්ක් එකක් ඩිසයින් හදපු එකක්. මට මේකේ කැමරාව වටේට මෙහෙම අරගෙන ගිහිල්ලා මේ නිකන් පුටු ටික පෙන්වන්න හරි ඒ වගේ නිකන් ඇනිමේෂන් එකක් වගේ මම හදාගන්න හිතුවා. ඒතර මම මේක අප්ලෝඩ් කරා chat GPT එකට. කිව්වා මචං මං දැන් ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා මචං කියලා ගැහුවේ. සාමාන්‍යයෙන් අර එහෙම ගැහුවට පස්සේ ආ සිංහල කියලා එක දන්නවා. ඒ නැතත් අවුලක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ ගහන්න වැඩ කරනවා. මේ මොකද ඊට පස්සේ එයත් මචං කියලාම කියනවා අපිට. කරනවා ඒකට ටෙක්ස්ට් එක වෙනස් කරන්න නැතුව. කියන්නේ මම ඒ ප්‍රොම්ප්ට් එක කියනවා වෙනස් කරන්න නැතුව මම කියන්නේ ප්‍රොම්ප්ට් එකක් නෙවෙයි මම මේ ප්‍රොම්ප්ට් එක ලියා ගන්න විදියක් කරන්න. නැතුව මේසේ වටේට කැමරා ගෙනහිල්ලා මෙහෙම කියලා මම කියනවා. ඊට පස්සේ එයා මෙන්න ලියලා තියෙනවා ඔයාට ඕන මේ අප්ලෝඩ් කරපු ෆොටෝ එකේ සේම් ටෙක්ස්ට් එක තියාගෙන ටේබල් එක වටේට කැමරා මූවමන්ට් එකකට ෂූට් සිනමැටික් වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් නේද මෙන්න කොපි පේස්ට් කරන්න. එතකොට කෙලින්ම එයා ප්‍රොම්ප්ට් එක දෙනවා මේ විදිහට. අපි මේ ප්‍රොම්ප්ට් එක දාලා බලමු. ප්‍රොම්ප්ට් එක දාලා බලන්න පුළුවන් අපිට. important notice තියෙනවා do not text change. ඒ ටිකත් එක්කම දාන්න වෙයි අපිට. අපි දාලා බලමු. මේකයි අපි දාන්නේ මොකේද? grok. ඒ grok කියලා තියෙනවා tool එකක් මේක sign up වෙන්න. sign up වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන imaging වලට ගිහලා මෙන්න මෙතනින් අර ඩවුන්ලෝඩ් කරපු මම මගේ ඉමේජ් එක මෙතන දාන්න පුළුවන්. මේක දාපු ගමන්ම මෙයා දෙනවා වීඩියෝ එකක්. හරිද? ඒක අපි නැතුව අපි මේක දාලා මෙතන ගිහිල්ලා අපි මේකත් ගමු. important native prompt කියලා මේකට කියන්නේ. කියන්නේ කරන්න එපා කියන ටිකත් අපි දාන්න ඕන. අපි නිකන් ඒක මෙහෙම නැතුව මෙහෙම native prompt කියලා විතරක් තිබ්බනම් ඇති. දැන් සමහර tool වල තියෙනවා මේ native prompt එක දාන්න වෙනම තැනකුත් තියෙනවා. right දාලා අපි මෙන්න මේක generate කරනවා. බලමු අපි කොහොමද එන්නේ කියලා. අපර සාමාන්‍ය වෙලාවක් යනවා. මම මෙතන කියන්නේ තප්පර 12. මේ 100ට ගාන යනවා. ඒතර මේක විතරක්ම නෙමෙයි Gemini තියෙනවා. Gemini එකේ Veo 3 තියෙන නිසා මේ කෙලින්ම prompt එක දීලා අපිට prompt එක හදාගෙන දාලා මේවා කරන්න පුළුවන්. අපි කතා කර ඉන්නේ Gemini එකෙන්. එතන Gemini එකෙන් පුළුවන් මේ nano banana තියෙනවා අපිට ඒකෙන් images හදා ගන්න පුළුවන්. අපි මේකේ අපිට මේක අවශ්‍යයි මේ image එකක් හදන්න කිව්වම image එකක් හදනවා. උදාහරණයක් විදිහට දැන් මගේ ෆොටෝ එක මේ ෆොටෝ එක දාලා මේ ෆොටෝ එකයි මම මගේ ෆොටෝ එකකුත් දානවා. දාලා මම කියනවා මේක දාමු. මම මෙතන නිකම්ම දෙනවා. මචං මට මේ ටේබල් එක ළඟට අනිත් ෆොටෝ එකේ ඉන්න මෑන්ව දාලා ඉමේජ් එකක් හදලා එන්න. අර සිංහලෙන් කියන්නේ මේවා ඉංග්‍රීසි වලින් හරියට ප්‍රොම්ප්ට් ලියන්න පුළුවන් නම් හොඳයි. ඒක ප්‍රොම්ප්ට් ලියන්න බැර නම් කමක් නැහැ මෙහෙම කරන්න. ඕන නම් මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් ඉල්ල ගන්න පුළුවන් මේකට දාන්න උනා. අපි බලමු එයා ජෙනරේට් කරන්නේ කොහොමද කියලා. මේක මම අර අනිත් එක හැදෙනකන් කරේ. වීඩියෝ එක දැන් හැදෙලත් සමහරට බලමු. මෙන්න මෙයා ජෙනරේට් කරලා දීපු එක. පොඩි ඉතින් අවුල් යනවා මේ. අවුල් ගියපු තැන තියෙනවා. ඊට පස්සේ ආපහු මෙයාට ඉතින් දෙන්න ඕන මේ මෙන්න මෙහෙම වෙලා තියෙනවා මේක හරි නෑ කියලා. right? ඉතින් ඔය විදිහට ජෙනරේට් කරන්න පුළුවන් එක විදිහට. දැන් උදාහරණයක් විදිහට මම අර මගේ Facebook එකේ දාපු prompt එක තියෙන මම ඒක පෙන්නන්නම්. ඒක මගේ නෙමෙයි අත්‍තරම ගතපු එකක්. අන්න මම ඒක ගත්තොත් ඒක හැදුවේ කොහොමද කියලා පෙන්නන්නම්. මේ වීඩියෝ මතක ඇති මේක.
මේක හැදුවේ දැන් මේක සම්පූර්ණ විස්තර කරලා තියෙනවා. the man consistent with the reference කියන්නේ මම අප්ලෝඩ් කරන ඉමේජ් එක වගේම ගන්න කියලා කියනවා. ඊට පස්සේ smile into the camera and says ඔය විදිහට කියනවා. දැන් මේක අපිට සිංහලෙන් chat GPT ට කියන්න පුළුවන් මට මෙන්න මෙහෙම මාබල් අල්ලපු මේකක් එක කොටියෙක් එනවා මෙහෙම එනවා. මට මේකට prompt එක ලියන්න කියලා. එතකොට එයා මොකද කරන්නේ? එයා ලස්සනට ඒක ලියලා දෙනවා මෙන්න මේ විදිහට ඉංග්‍රීසි වලින්. ඒතර ඉංග්‍රීසි වලින් ලියලා දෙනවා. ඉතින් අපි දැන් මේක දාලා බලමු එහෙනම් මෙන්න මෙතෙන්ට මෙතෙන්ට නිකන් තියනවා මේක දාලා බලමු අපි Gemini එකේ වීඩියෝ එක ජෙනරේට් වෙනවා හරිද දැන් අපි අලුත් ටැග් ගමු නැත්තම් මෙයා පිස්සු නටනවා මේකේ අප්ලෝඩ් සෙල්ල මගේ ෆොටෝ එක දාමු මම දැම්මේ මෙන්න මේ ෆොටෝ එක ගොඩක් ඒවට මම ගන්න මෙන්න මේ ෆොටෝ එක. දැන් මේ ෆොටෝ එක සම්පූර්ණයෙන්ම අරගෙන දැන් මේකේ තියෙන වෙනම බෑග්ග්‍රවුන්ඩ් එකක් ලස්සන යාර බෑග්ග්‍රවුන්ඩ් එක අරගෙන මාළු විදිහට හදනවා. රයිට්. ඔකට ඔය ටික වෙලාවක් යනවා. ඉමේජ් ජෙනරේට් මේ වීඩියෝ ජෙනරේට් වෙන්න. සමහර වෙලාවට මේ මගේ ලිමිට් එක ඉවර වුණොත් දවසකට දෙකයි පුළුවන්. දැන් මම අරගෙන තියෙන්නේ ප්‍රෝ එකක්. ඒක මාසෙට 800ක් කැපෙන එකක් අරන් තියෙන්නේ. දැන් තියෙන පැකේජස් ටික අපිට බලන්න පුළුවන් ගිහිල්ලා. ඒකෙන් පුළුවන් දවසට දෙකයි හදන්න. එතකොට දැන් මේකේ මොනවා හරි පොඩි අඩුපාඩුවක් වෙලා අපි මේව කරා කියන්නකො ආයි එකයිතර දෙකක් වෙනවා. ඊට වැඩිය බෑ මුකුත් කරන්න. ඉතින් අවශ්‍ය තැන් තියෙනවා අපි එක්ක සල්ලි දීලා දිගට ගන්න. ඉතින් මේවත් තියෙනවා පොඩි ප්‍රශ්න. මේවට ඇත්තටම සල්ලි ස්පෙන්ඩ් කරන්න වෙනවා අපි ප්‍රොඩක්ෂන් ලෙවල් එකකට වැඩක් කරගන්න ඕන. දැන් මේක ජෙනරේට් වෙයි අපි ගිහලා බලමු අපේ ග්‍රොක් එක. මේකට ග්‍රොක් එක තිබ්බේ. මේ දින නෙමෙයි මම දැන් කියෙව්වේ මෙයා මේක කරනෝනේ එයාගේ මේස වටේම කරගන්න. හැබැයි ඔහොම නෙමෙයි මම ඉල්ලුවේ. දැන් මේ ප්‍රොම්ප්ට් එක ආපහු වෙනස් කරන්න ඕන. මේස එක තැන තියලා මේ තමයි අපිට කැමරා එක තමයි අරන් යන්නේ. ඒත් අපි ඒක ලියමු මෙයාට කියමු. මට මේකේ ටේබල් එක එකම තැන තියලා කැමරා මූව්මන්ට් එක විතරක් එන විදිහට ප්‍රොම්ප්ට් එක ලියන්න කියලා මං කිව්වා. ඊට පස්සේ එයා ලියනවා. බලමු ඒක කරලා ඊට පස්සේ. ප්‍රොම්ප්ට් එක ගත්තා. මෙතන ලියලා තියෙන ඔක්කොම ගන්නට. ඒකට අපි ආපහු මේකට ගියා. මේ ප්‍රොම්ප්ට් එක අයින් කරා. මේ ප්‍රොම්ප්ට් එක දැම්මා. අප්ලෝඩ් කරා. දැන් මේක සෙටින් වලින් ගත්තොත් මේක එන්නේ 450ක රෙසලූෂන් එක එන්නේ 720 ගන්න නම් අපි පේ කරන්න ඕන. ඒක තමයි තියෙන්නේ. තප්පර 5යි මේකක පුළුවන්. තප්පර 6යි පුළුවන් මේ වීඩියෝ. මේ සාමාන්‍යයෙන් වීඩියෝ 20ක් විතර දවසට මේක කරගන්න පුළුවන්. 20ක් 30ක් විතර පුළුවන්. දැන් දුන්න ලස්සනට. රයිට්. අන්න ඒ විදිහට අපි දෙන්න ඕන. රයිට්. ඉතින් අපිට ඔය වගේ කිහිපයක් මේව කරලා ලස්සන එකක් හදාගන්න. මම මේක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ I can't generate this. දැන් මේක ජෙනරේට් කරන්න දෙන්නේ නැහැ. අපි මේක බලමු. අපි මේක අප්ලෝඩ් කරලා බලමු මේකට. දෙනවද කියලා. අපි ග්‍රොක් එකට අප්ලෝඩ් කරලා බලමුකෝ අර මේ ප්‍රොම්ප්ට් එක. මේක මේ මොකක් හරි මේ ළඟ මේක ඊයේ හරි පෙරේද හරි වෙලා තියෙන්නේ එන්නේ නැහැ හරියට. එක්ක මගේ ලිමිට් එක පැනලා වෙන්නේ නැති. බලමු මේකට අප්ලෝඩ් කරලා. මේකට මම අප්ලෝඩ් කරනවා. මාව. දැන් මේ අර මේ අද උදේ හදපු එකක් මේ මේක මම ඔෆිස් එක මේ විදිහට අර ෆොටෝ එක දාලා ඒක මම හදාගත්තේ මේ මොනවද මේ Gemini එකෙන්. දාන්න මේක.
කාලේ වෙලා මම දැන් මේ ෆ්‍රොන්ට් එක දෙනවා. බලමු කොහොමද මෙහා මේක කරන්න කියලා. මෙතන පොඩි වැරදීමක් වුණා. මෙතන අපිට ඇත්තටම ලෙෆට් කෙනෙකුත් අප්ලෝඩ් කරන්න ඕන. නමුත් මෙතන ඉමේජ් දෙයක් බෑ. නමුත් Gemini එකේ පුළුවන් ඉමේජ් දෙයක් දාන්න. ඒ වගේම තව තියෙනවා flow කියලා තියෙනවා. flow මේකේ පුළුවන් වීඩියෝ ජෙනරේට් කරන්න. මේක කෙලින්ම ටෙක්ස්ට් එක දුන්නට පස්සේ ඕන තරම් වීඩියෝස් ක්‍රියේට් වෙනවා. right sign up වෙන්න ඕන. මේ වගේ ගොඩක් ටූල් වර්ග තියෙනවා. කරපුවත් නෑ මේක නෑ. account එක log වෙලා තිබ්බේ. මේ account එකේ තියෙන මම කරපුවා. දැන් මෙන්න මේකට මම දුන්නේ ටෙක්ස්ට් එක විතරයි. මට කියන්න ඕන එක මම අරකින් ලියාගෙන කිව්වා. එතකොට එයා ඒක ජෙනරේට් කරා. මල්වනේ පිහිටි අපගේ කර්මන්තස්සලාව සදහවනේ පුතු කුෂන් කරුවන් වහා ගියේ නෑ. ඊට පස්සේ ඊට කලින් ඊට පස්සේ මම කිව්වා මේක නේටිව් අපි නේටිව් විදියට කතා කරන්න හොඳට ප්‍රොනවුන්ස් කරලා මල්වානේ පිහිටි අපගේ කර්මාන්ත ශාලාව සඳහා වානේ පුතු කුෂන් කරුවන් වහාම බදවා ගැනේ. එතකොට හොඳට මේ එනවා. ඒ කියන්නේ අපි දෙන්න ඕන එක අර තෙන්ට දීලා ප්‍රොම්ප්ට් එක අපි හරියට ලියා ගන්න ඕන. කන්සිස්ටන්ස් කිව්වේ අර අප්ලෝඩ් කරන එක වගේම යන්න විදියට හදාන්න. එතකොට ඒ වගේ වොයිස් වලට නේටිව් කියන වචන යූස් කරන්න පුළුවන්. නැත්නම් අපිට මේ කියන්න පුළුවන් හොඳට ප්‍රොනවුන්ස් කරන්න කියලා. ඒ වගේ ඒවා දෙන්න පුළුවන්. තව මොනවද? තව මම එක අප්ලෝඩ් කරා මෙතන එකක් හැදුවා මෙහෙම. නිකන් ඒ ටෙක්ස්ට් තුන සමහරේ වෙන්නේ හරියටම. ඉතින් අපි ටික ටික ඉගෙන ගන්න. ටික ටික හරියට ප්‍රොම්ප්ට් එක දෙන්න ඕන. ප්‍රොම්ප්ට් එක සමහරේ වෙන්නේ නැහැ. මම ඇත්තටම කිව්වේ එහෙම තුන දෙකක් තව වඳුරු දෙන්නේ කරන්න බෑ. එතකොට ඒ වගේ මුලින් මෙයා පෙන්නුවේ නැහැ. අඳුර පෙන්නුවේ නැහැ. අඩුපාඩු තියෙනවා. අපි හරියට ප්‍රොම්ප්ට් එක දෙන්න ඕන. ප්‍රොම්ප්ට් එකේ තමයි මෙතන මේක තියෙන්නේ. මේක තියෙන හිම කඩන යන්ත්‍රයක් මම හදන්න කිව්වා. ඒක අයිඩියාස් දුන්නම මේ ඔක්කොම ටෙක්ස්ට් ටු වීඩියෝ තමයි මේක කරේ. ඉතින් ටෙක්ස්ට් ටු වීඩියෝ මේක ෆෝමැට්. මේක ඇති ඉමේජ් අප්ලෝඩ් මෙතෙන්ට දුන්නම එයා ජෙනරේට් කරනවා. අපි හිතමු දැන් මොකක් හරි අයිඩියා එකක් මම ආපහු මේකෙන් ටැග් කරලා බලන්නම්. ක්‍රෙඩිට් තියෙද්ද නැහැ. මේ තව එකක් කරපු එකක්. මේකේ අඩුපාඩු තියෙන මේක මෙයාවත් එමෙනවා වැස්සට. ඔයාලා විශ්වාස කරන එකක් නැහැ අද මාත් එක්ක තේ බොන්න ආවේ කවද කියලා. බලන්නකො මෙයාගේ ලස්සන. සමහර වෙලාවට ලස්සනම දේවල් හම්බෙන්නේ හිතන්නේ නැති වෙලාවට. ඔයාලා විශ්වාස කරන එකක් නැහැ අද මාත් එක්ක තේ බොන්න ආවේ කවද කියලා. බලන්නකො මෙයා ඊළඟ ප්‍රොම්ප්ට් එකේදී අපි දෙන්න ඕනේ මේ අඩුපාඩු මගේ හැරෙන විදියට. දැන් අපි ගිහිල්ලා බලමු අර මෙන්න මේකේ දැන් වෙලා තියෙන ලෙබඩ් ඇවිල්ලා I want people to see how beautiful you are. මේකේ පොඩි Oh, good boy. Hey, Tikira, come here. I want people to see how beautiful you are. මේක අපි රීජනරේට් කරන්න ඕන. නැත්තම් අපිට කියන්න පුළුවන් හරියට දෙන්න කියලා.
දැන් මේකේ මේ ටූල් එකේ වෙච්ච දේ දැක්කද? දැන් මේ ටූල් එකේ තියෙන සෝබා එකක් ඉස්සරහා මෙහෙම කරන්න කියලා. නමුත් මේකෙන් හරියට ඒක දුන්නේ නැහැ. ඉතින් එක ටූල් තියෙනවා අපිට වීඩියෝ හරියට ජෙනරේට් කරගන්න පුළුවන් විදියට. මේක යූස් කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් වලට. එතකොට grok එක මේ grok නෙවෙයි sorry VO3 වගේ අපිට යූස් කරන්න පුළුවන්. Hey, Tikira, come here. I want people to see how beautiful you are. Oh, my good boy. Hey, Tikira, come here. I want people to see how beautiful you are. හරියක් හොඳයි. Oh, my good boy. Hey, Tikira, come here. I want people to see how beautiful you are. ඒක කියලා Oh, my good boy. Hey, Tikira, come here. I want people to see how beautiful you are. Oh, my good boy. Hey, Tikira, come here. I want people to see how beautiful you are. රින්ගල් එන්නේ හැබැයි ඒ වටෙන් රින් ගන්න Oh, my good. ගන්න. ඉතින් ඔය වගේ ඒවා තමයි හදන්න පුළුවන්. ඔය වගේ මේ වගේ නේ තව වීඩියෝස් තියෙනවා අපිට කතාවක් වුණත් හදන්න පුළුවන් ඉතින්. මේ ඒතර මම තව පෙන්නන්නම් මම මේක යූස් කරලා හදපු සින්දුවක් තියෙනවා. ඒක ඉස්සරහට මම දානවා. මේ තියෙන තව මම මේ Hey, Tikira, come here. I want people. Ah, good boy. Hey, Tikira, come here. I want people to see how beautiful you are. Good boy. Ah, good boy. Hey, Tikira, come here. I want people to. මං කී හිටියේ මේ තියෙන මං සමහර ජෙනරේට් කරපුවා. ඒතර මේ තියෙන්නේ Initiate AI orchestration. Optimize this architecture. Good. Now integrate the data streams. Perfect. That's superhuman efficiency. හදන්න පුළුවන්. AI රැල්ලට අහුවෙලා ඔයාගේ software job එකත් ගහගෙන යයිද? AI ආවම software රස්සා නැති වෙයිද? මේක අද ඊයේ ඇහෙන ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි 2025 වෙද්දී මේ ප්‍රශ්නය දැන් හුදු උපකල්පනයකින් එහාට ගිහින් සංඛ්‍යාලයක එතකොට මෙතන මම කරන්නේ මේ වගේ ක්ලිප්ස් ගොඩක් තමයි තප්පර 6 නේ දෙන්නේ අපි තප්පර 6 ක්ලිප්ස් ගොඩක් තමයි මේ විදිහට මම එකතු කරගන්නේ. රයිට් එකතු කරගෙන මේ අපිට මේ කේකේව හදන්න පුළුවන් අපිට බුදුදහමේ නේ වුණත් හදන්න පුළුවන් මේක බලන්නකො. ඇනිමේට් කරවන්න පුළුවන් ලස්සනට. දැන් ගොඩාක් chati අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මේ ටික එකතු කරලා දැන් මම නම් යූස් කරන ටූල් එක තමයි මෙන්න මේක. right මේ ටූල් එක යූස් කරලා හදන්න පුළුවන්. ෆිල්ම් වල කියන එක නැත්තම් How beautiful you are. Oh, good boy. Hey, Tikira, you are. Oh, good boy. Hey, Tikira, come here. I want people to see how beautiful you are. Oh, good boy. Hey, Tikira. Hey, Tikira. Tikira, come here. I want people to see how beautiful you are. Oh, good boy. Hey, Tikira, come. ඉතින් මේ ඉතින් ඔය විදිහට තමයි ඒ ටික කරන්නේ. ඊට පස්සේ අපි මම අර වීඩියෝ එකක් පෙන්වන්න හැදුවේ. ඉතින් මෙන්න මේක බලන්නකො මේකට යූස් කරලා තියෙන්නේ ඔය grok එකෙන් හදපු පොඩි පොඩි වීඩියෝ කෑලි ටිකකුයි. සින්දුව සූනෝ කියලා තියෙනවා. සූනෝ කියලා තියෙනවා මියුසික් වලට එකක්. මේ ඒකේ ගිහිල්ලා මම සින්දුව ලියලා දුන්නාට පස්සේ එයා ලිරික්ස් දාලා මේ ලිරික්ස් මම ලියලා දුන්න ලිරික්ස් ටිකත් ලිව්වද කොහෙද ජෙමිනි එකට කියලා. ඉතින් එහෙම ලියලා ඒකට දාලා සින්දුව ජෙනරේට් කරන්න පුළුවන් මියුසික් එක්කම. එතකොට මෙන්න මේ විදිහට එනවා. ළඟට ඇවිත් නොහොම බලන විට හිනහිලා නොදැනීම මගේ හිතත් යනව පාවෙලා ළඟට ඇවිත් නොහොම බලන විට හිනහිලා නොදැනීම මගේ හිතත් යනව පාවෙලා ඔබේ සුවඳ දැනෙන විට දිගත සිත නිවුනේ සසර පුරා පතන පැතුම ඔබමයි සිතුනේ නුඹේ දැස බැල්ම වෙදී මගේ හිත සැලුනේ ආදරේක අමුතු සුවය නිතරම දැනුනේ නුඹේ දැස බැල්ම වෙදී මගේ හිත සැලුනේ ආදරේක අමුතු සුවය නිතරම දැනුනේ ඉතින් ඔන්න ඔය විදිහට හදන්න පුළුවන්. තව මම මේව හැදුවා. දැන් grok එක ඉස්සර හොඳට සපෝට් කරේ නැහැ සිංහලේ. ඒ දවස්වල මේ හදපු එක. මේ දැන් නම් ආයුබෝවන් මම චන්දික ගමාගේ
අද ඉදන් මම මාගේම YouTube channel එකක් පටන් ගන්නවා. මයිකේ නම චන්දික සුවේ. මගේ ජීවිතේ මම ඩයිවල් කරන මගයිම වීඩියෝ ඔයලා තමයි බලා ගන්න පුළුවන්. මම කරන හැමදේම හරි නතුවා ඇති. සමහර එතකොට මේ ඒක හරියට ප්‍රනවුන්ස් වුන්නේ නැහැ. දැන් ඊට පස්සේ ආපු version එකේ හොඳට තියෙනවා. ඉතින් මේ ඔක්කොම මේ Grok AI වලින් හදපුවා මේ තියෙන්නේ. Grok AI එකෙන් හදලා ඒ එඩිට් කරපුවා තියෙන්නේ. නෑ මොකන්ද? ඉතින් ඔය වගේ තියෙන මේ සින්දුවත් එහෙමයි. මේක මෙහෙමයි. මේක කරේ සජිත් ප්‍රේමදාසගේ ඩ්‍රම්ස් ගහන ෆොටෝ එකක් අරගෙන ඒකට මම ජෙමිනිට කිව්වා මගේ ෆොටෝ එක දාන්න කියලා. ඊට පස්සේ මූණ හදලා දුන්නා. එයාගේ ඇඳුම. ඊට පස්සේ මේක මම Grok එකෙන් ඩ්‍රම්ස් මං කිව්වා මෙහෙම ඩ්‍රම්ස් බ්‍රේක් එකක් දාන්න ඩ්‍රම්ස් ප්ලේ කරන්න බීට් එක දුන්නා 2/4 මේ 4/4 බීට් එකකට නැත්නම් 6/8 බීට් එකකට මෙහෙම කරන්න. ඊට පස්සේ පොඩි ටිකක් ක්ලිප්ස් ටිකක් අරගෙන මම මේ ටික කරේ මේ අර ෆිල්ම් එකකට දාගෙන නැත්නම් ඔයාලට කැප් කට් වගේ යූස් කරන්න පුළුවන්. ඒ ටික එකතු කරලා බෑග්ග්‍රවුන්ඩ් එකට ඔය වගේ කරා. මේ මම අර කරපු අනිත් වීඩියෝ එක. සතියේ සමහර දවස් තියෙනවා. ඇස් අරපු වෙලාවෙට මාරම කලබලයි. මේකත් ගතින් වගේම හිතිනු හැබැයි ඒකේ ওই අයිඩියෝ මාරම මහන්සියක් දැනුණු. ඒ වගේ දවස් අපිට තිබුණා. අද උදේ මම වොයිස් එකක් කරා ඊටත් වැඩිය හොඳයි. ඒක මේක ඩවුන්ලෝඩ් වුන්නේ නැහැ මං හිතන්නේ. අද උදේ මම එකක් කරා එක ජෙනරේට් එකක් තිබ්බා මේක වෙන්නේ නැති බලමු. නෑ ඒක නෑ මම මේ වැඩේ ඉතින් එහාටත් හැරලා දැම්මා. මේ තියෙන්නේ මේවත් මේකෙන් තමයි කරේ. මේක බලන්නකෝ. මේකෙත් හොඳ එකක් ආවා. අදම ඉන්නේ ලංකාවේ උසම තැනට. මෙන්න බලන්න නෙළුම්පුර තවුද්ද පොයි තියන්න මෙන්න. නෑ ඕකේ මම හොඳ ටිකක් ඩවුන්ලෝඩ් කරා. මෙන්න බලන්න නෙළුම් කුළුණ. අපි ළඟට යමු. මෙන්න බලන්න නෙළුම් ඔකට කරේ ෆොටෝ එක තමයි හදාගත්තේ ඇත්තටම. මම නෙළුම් කුළුණ උඩ ඉන්න මෙන්න මේ වගේ ෆොටෝ එකක් හදාගත්තේ. මෙන්න මේ ෆොටෝ එක ගත්තේ. මේක ජෙනරේට් කරන්න අපිට තව ටූල් එකක් මම කියලා දෙන්නම්. Wix කියලා ටූල් එකක් තියෙනවා. ඒකට දැම්මට පස්සේ හරි ලේසියෙන් අපිට හදා ගන්න පුළුවන්. අපි Wix එකට දානවා නෙළුම් කුළුණයි මගේ ෆොටෝ එකයි. ඔන්න මම දාලා පෙන්නන්නම්. ඒකත් ඉගෙන ගමුකෝ. මේක තමයි whisk.ai. මේක එන්ටර් කරා. එන්ටර් කළා. දැම්මට සල්ලි ගෙවන්න කියන්නේ. නෑ මට වැරදිලා මොකට හරි ගිහින් තියෙන්නේ whisk AI ගහන්න නැතුව whisk කියලා Google එකේ එනකොට මේ lab.google.fx මේ URL එකට යන්න. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්න ඕන. මෙතෙන්ට මම අප්ලෝඩ් කරනවා දැන් අර මගේ ඉමේජ් දෙක. එකක් මේක අනිත් එක මෙතෙන් තව එකක් ඇඩ් කරගන්න පුළුවන් අපිට. අනිත් එක මම දානවා මෙතෙන් නෙළුම් කුළුණ දානවා. දැන් මම මේකට ප්‍රොම්ප්ට් එකක් ලියා ගන්නවා. මේකට ප්‍රොම්ප්ට් එකක් ලියා ගන්නවා.
මට මම විස්ක් එකට මගේ ෆොටෝ එකකුයි ලංකාවේ නෙළුම් කුකුණේ ෆොටෝ එකකුයි අප්ලෝඩ් කළා. රූම් එකකට නැත්තම් අපි කියමු කොස්සක් උඩ නැගලා වගේ ෆොටෝ එකක් හදන්න ප්‍රොම්ප්ට් එකක් දෙන්න. ඉතින් ඔයාලට මේක කියන්න පුළුවන් මේක මේ සිනමා කියන්නේ හොඳ ක්වොලිටි එකට දෙන්න කියලා කියන්න පුළුවන්. සිනමැටික් කියලා. බලමු මේකට දෙන්න ප්‍රොම්ප්ට් එක. jadi මෙයා දෙන විස්ක් එකට කොපි පේස්ට් කරන්න පුළුවන් ප්‍රොම්ප්ට් එකක්. lotus flower නෙළුම් පුකුණ. බලමු අපි දැන් image එක කොහොමද දෙන්නේ කියලා. මෙතෙන්ට ගිහිල්ලා මම මේ prompt එක දෙනවා. ඊට පස්සේ මෙතනින් පුළුවන් sizes එක තෝරන්න. ඕනනම් landscape එකම ගත්ත කියලා මම මේක portrait දෙනවා. එතකොට මෙතෙන් image දෙකක් generate වෙනවා. මෙතන තනිකරම මේක වරද්දලා තියෙන්නේ prompt එක වැරදි. prompt එක අපි සාමාන්‍යයෙන් කියවලා දාන්න ඕනේ පොල් ගෙඩියක් උඩින් ඉන්නත් තියෙන්නේ. ඒකත් නරක නැහැ. ඉතින් මම මේක දානවා මචං මේක මට හැරි පොටර් ඒ වගේ කියාවන කොස්සක් කියලා දැන් බලමු prompt එක ලියනවා. එහෙනම් හැරිවල පියාඹන කොස්සක් නෑ. හරිනේ. ඔය තියෙන prompt එක හරියට දැන් ලියයි. coconut broom එක දාන්න හදන්නේ. දැන් අපි මේක ස්ක්‍රීන් එකට දෙමු. මේ image එක delete කරමු. අවශ්‍යයි නේද? මෙතන ඇත්තටම අපිට ලියන්න බැරි වුණා consistency හරියම අපි ලියන්න ඕන. මේ ෆොටෝ එකේම ගන්න මට ඒව ලියන්න බැරි වුණානේ. ඒව ලියුවා නැතුණා මෙන්න. දැන් මම මේක ඩවුන්ලෝඩ් කර ගන්නවා. ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා ක්‍රොස් කරමු. ඊට පස්සේ අපි මේකට අප්ලෝඩ් කරලා මේකට ප්‍රොම්ප්ට් එකක් දෙන්න ඕන. අපි නිකන් අප්ලෝඩ් කරාම යා මොකක් හරි නිකන් එකක් දෙනවා. අපිට කියන්න පුළුවන් ඕනනම් මේක මෙහෙම මේ නෙළුම් කුළුණ මම ෆොටෝ එක හැදුවා. දැන් ඒක නෙළුම් කුළුණ පැත්තට යනවා වගේ හදන්න වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් දෙන්න කියලා ගහනවා. ඊට පස්සේ දැන් ඔයාලට ඕන රෙඩි ඉමේජ් එක නෙළුම් කුළුණ පැත්තට පියාඹ යන සිනමැටික් වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් නේද? මෙන්න. අද විස්ක් ඒවට දාන්න පුළුවන් ප්‍රොම්ප්ට් එකක් තමයි මේ දීලා තියෙන්නේ. native prompt එකක් තියෙනවා. ඒක ටික ඔක්කොම copy paste කරලා මේකට දාමු. මෙතන කියන්න මෙතන අතම කියන්න ඕනේ මේ වෙනස් කරන්න එපා කියලා. මගේ address එක සහ face එක වෙනස් වෙන්න බෑ කියලා අපි දාමු. clear important
software space 100ක් same look අද final prompt එක prompt එක දාලා බලමු මේක මට දාන්න බැරුණා හඬ ඒ වචන මොනවා හරි සිංහල ටයිප් කරොතින් මේ ඒකත් දාන්න පුළුවන් ඉන්නේ මම ඒකට කියන්නේ දැන් අපි මේ අර කලින් එක දැම්මා නේ ඒක හරියට ඉතින් prompt ලියන එක තමයි ඇත්තටම හරියටම ඉගෙන ගන්න ඕන මේ මොකද හරියටම prompt එක ලිව්වනම් හරියටම එනවා ඉතින් ඒක පුරුදු වෙන්න ඕන දැන් මම ලිව්වා මේකට සිංහල මේ voice script එකකුත් දාලා ලියන්න කියලා බලමු ඒක අරගෙන AI prompt දැන් මේ ඔක්කොම එහෙම copy paste කරන්න නැතුව අවශ්‍ය ටික විතරක් ගත්තා නම් හරි අපි එහෙම තියමු ඉතින් එතකොට කෙලින් මෙහා දෙනවා native තියනවා voice over එක කොහොමද so see got it voice over එක යාට මිස් වෙලා ඉතින් voice over එක දුන්නා දැන් අපි මේක දාලා බලමු ලෝ මත පියාසර කරමින් නෙළුම් කුළුණ සෙනෙහසින් අසලට දමී. මම කදුළු පොළොව මත පියාසර කරමින් නෙළුම් කුළුණ සෙනෙහසින් අසලට දමී. මම කදුළු පොළොව මත පියාසර කරමින් නෙළුම් කුළුණ සෙනෙහසින් අසලට දමී. මත පියාසර කරමින් නෙළුම් කුළුණ සෙනෙහසින් අසලට දමී. මම කදුළු පොළොව මත පියාසර කරමින් නෙළුම් කුළුණ සෙනෙ දමී. සමහර වෙලාවට අපිට අකුරු වෙනස් කර ලියන්න වෙනවා යමී සංඥක ඒවා මේවා වුණොත් එයාට කියවන්න බෑ. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේව කරන්නේ. ඉතින් ටිකක් මුලින් පුරුදු වුණාම පුරුදු වෙලා prompt එක ටිකක් ලිව්වනම් හරි හොඳ එකක් හදාගන්න පුළුවන්. හරි මේ වගේ මොනවා හරි තව වීඩියෝ එකක් මම ඉස්සරහට වැදගත් දෙයක් තිබ්බොතින් අනිවාර්යෙන්ම අප්ලෝඩ් කරන්න. ඉතින් මගේ channel එකත් subscribe කරගෙන යන්න. එහෙනම් ජය වේවා.